මෙන්න මෙහිම ඝන වස්තුවක් දීලා තියෙනවා. පිරමීඩාකාර ඝන වස්තුවක උඩ කොටස කපා ඉවත් කර සාදාගත් ඝන වස්තුවක ආකෘතියක් රූපය දැක්වේ. එබ ඝන වස්තුව සඳහා ඔයිලර් සම්බන්ධතාව ගැළපෙන බව පෙන්වන්න. right මේ ඝන වස්තුව සම්පූර්ණයෙන්ම මේ දැහිලා තියෙන්නේ කුහර ඝන වස්තුවක් නෙමෙයි සරල දාර වලින් සමන්විත ඝන වස්තුවක්. ඒතර අපිට ඔයිලර්ගේ සම්බන්ධතාවය මෙතනට යොදන්න පුළුවන්. මේක අහන්නේ ඔයිලර් සම්බන්ධතාවය ගැළපෙනවද මේ ඝන වස්තුව සඳහා කියලා. එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? ඔයිලර්ගේ සම්බන්ධතාවය නැත්නම් ඔයිලර්ගේ සූත්‍රය ලියා ගන්න. ශීර්ෂ ගණන එකතු කිරීම මුහුණක් ගණන සමානයි දාර ගණන එකතු කිරීම දෙක. මතක තියාගන්න කවියක් කියලා දුන්නා. සිහාන්ගේ මුහුණේ දාඩිය බිඳු දෙකයි. සිහාන්ගේ මුහුණේ දාර දෙකයි කියලා කියන්න බෑ. සිහාන්ගේ මුහුණේ දාඩිය බිඳු දෙකයි. ශීර්ෂ ගණන එකතු කිරීම මුහුණක් ගණන සමානයි දාර ගණන එකතු කිරීම දෙක. මේ තමයි සූත්‍රය. දැන් මේ සූත්‍රයට අපි ආදේශ කරලා බලමු. මේකේ ශීර්ෂ තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ශීර්ෂ 8යි. ඊළඟට බලන්න ඕනේ මේකේ මුහුණක් කීයක් තියෙනවද කියලා. උඩ 1යි යට 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනව නේද? එහෙම නේද? මුහුණක් 6යි. දාර 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12ක් තියෙනවා. දාර 12ක් තියෙනවා. එකතු කිරීම දෙක. දැන් මේ right hand side දකුණත් පැත්තේ ටික සුළු කරාම මෙතන 14ක් එනවා. left hand side වමත් පැස සුළු කරාම 8යි 6යි 14ක් එනවා. එතකොට වමත් පැස දකුණත් පැසට සමානයි නේද? ඊට පස්සේ ලියනවා එම නිසා ඉහත ඝන වස්තුව සඳහා ඔයිලර් සම්බන්ධතාවය සත්‍ය වේ කියලා ඔයා පුංචි වාක්‍යයක් ලියලා පෙන්වන්න ඕනේ.